හෙලෝ බොයිස් මොකද වෙන්නේ ඉතින් ඕන්න ඉතින් දැන් ඇවිල්ලා දවස් ගානක් විතර කරකවන්න බැරි වුණා නිකන් ඔන්න ඉතින් මන්ත්ලි වීක්ලි දාලා කරකවලා බැලුවා සුපුරුදු පරිදි අනුවගෙන් තමයි ටොප් කරේ හරි ඉතින් උගෙන් ටොප් කරන් පේනවනේ ඉතින් කීයක් දෙයක් නැහැ ස්පින් 2යි 3යි බන්ඩල් එකක් වැදුනා ටොප් බඩු ටොප් අප් කරගන්න ඕන කට්ටිය ඔන්ලයින් ටොප් කරගන්න ලංකාවේ අඩුම ටොප් අප් ස්ටෝර් එක උගේ තියෙන්නේ ආයක සුපුරුදු පරිදි හරි තව කියන දෙයක් තියෙනවා ඇත්තම කිව්වොත් මම දැක්කා දනුකයියේ කොල්ලෙට්ට බාණි අරන් දෙලා තියෙනවා ඇත්තට මේක රෙක්ස්පෙක්ට් සිරාවට දන්නවනේ ඉතින් ඇත්තට මම නම් කාටවත් එහෙම ඒ කියන්නේ ගිෆ්ට් දීලා නැහැ එහෙම ඒ කියන්නේ මට දෙන්න එහෙම හිතෙන්නේ නැහැ බං ඒ කියන්නේ ඇයිද කියන්නම් දන්නේ නැහැ මං ඕන දොවක් කරනවා එහෙම ගිෆ්ට් දෙන්න හිතෙන්නේ නැහැ හේතුව නම් දන්නේ නැහැ දැන් උඹලා ඕන එකක් කියයි කවන්නේ මටත් හිතුණා ඇත්තටම ලෙවල් 1 එකට ඒ කියන්නේ මං සෙල්ලම් කරන්නේ නැහැ නේ මම මේකේ ලොකුවට ටොප් අප් කරන එක අපරාධයක් කියලා ඒ කියන්නේ සෙල්ලම් කරන කොල්ලෙට්ට ඒ දේ වටිනා වෙන්න පුළුවන් මම මේ නිකන් මේ එකතු කරන කලෙක්ෂන් එකේ ඒකින්ද මං හිතුවා ඉවෙන්ට් මග අරින්න ඉවෙන්ට් මග අරලා සමහර විට BP එකක් වෙන්න පුළුවන් ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන් මාසෙට එකක් හෝ දෙකක් එක්කෙනෙක්ට මං අරන් දෙනවා එක්කෙනෙක්ට හරි දෙන්නෙක්ට හරි දැන් කියයි කොපි කරා කියලා කමක් නැහැ කොල්ලෙට්ටනේ දෙයක් හම්බෙන්නේ ඇත්තම කිව්වොත් දැන් මම මේ ටොප් අප් ස්ටෝර් එක ගැන කියන්නේත් කොල්ලෙක්ට හින්දා අත්‍ර ලංකාවේ අඩුම තියෙන උගේ හින්දා තමයි මං කිව්වේ තව කොල්ලෙට්ට ටොප් කරගන්න ලේසියින්ද සල්ලි අඩු කොල්ලෙට්ට අපි බලමු එහෙනම් ඉස්සරහට නිකන් දෙන්නත් බෑනේ ඒ කියන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් වගේ ඒ කියන්නේ දනුකයිය දුන්නා වගේ ඒ වගේ මොකක් හරි ඉවෙන්ට් එකකින්